මේ දවස්වල ලංකාවේ කොටස් වෙළඳපොළ ඉහළ යනව නේද? අද ඉඳලා පහුගිය අවුරුද්දක කාලය ගත්තොත් එහෙම සමාගම්වල කොටස් මිල ඉතා විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ කාලේ ආයෝජනය කර ගොඩක් දෙනෙක්ට සමහර සමාගම් කොටස් වලින් ආසන්න වශයෙන් 100ට 50 100 200 සමහර විට ඊටත් වැඩි ප්‍රමාණ වලින් පවා වැඩි ප්‍රාග්ධන ලාභ ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ වගේ ලාභ ගන්න හැමදාම පුළුවන්ද කියලා. හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. මුලින්ම අපි බලමු මේ chart එක මොකක්ද කියලා. මම මේකේ පෙන්නලා තියෙනවා පහුගිය අවුරුදු 10 තුල ඒ අවුරුද්දේ කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය වැඩි වුණු ප්‍රමාණ. උදාහරණයක් විදිහට 2016 ගත්තොත් එහෙම අවුරුද්ද මුල අගයත් එක්ක බලද්දී අවුරුද්ද අන්තිමේ 9.5ක අඩුවීමක් තමයි පෙන්눔 කරන්නේ. ඊළඟට 2017 ගත්තොත් එහෙම අවුරුද්දේ මුල තිබුණු සියලු කොටස් මිල දර්ශක අගයත් එක්ක 2%ක වැඩිවීමක් පමණයි පෙන්වලා තියෙන්නේ අවුරුද්ද අන්තිම වෙද්දිත්. අන්න ඒ වගේ තමයි එකක් තමයි මේකේ මම පෙන්වලා තියෙන්නේ. ඉතින් මේ SPI එක එහෙම නැත්නම් සියලු කොටස් මිල දර්ශකයට බලපාන්නේ කොටස් වෙළඳපොලේ තියෙන සියලුම සමාගම් වල මිල. එතකොට ඒ සමාගම් වල මිල වැඩි වෙද්දි මේක ඉහළ යනවා. මිල අඩු වෙද්දි මේ සියලු කොටස් මිල දර්ශක අගය පහළ යනවා. ඒකට මේ ස්ටොක් මාකට් එකේ ෂෙයා මාකට් එකේ තියෙන හැම සමාගමකම මිල බලපානවා. හැබැයි ඒ බලපාන ප්‍රමාණයන් එකිනෙකට වෙනස් වෙනවා. මොකද ඒකේ තියෙන්නේ ඒ කියන්නේ විශාල සමාගම් වලින් තමයි විශාල සමාගම් වල මිල වැඩිවීම තමයි මේකට වැඩිම බලපෑමක් කරන්නේ. ඒ වගේම විශාලත්වයෙන් අඩු සමාගම් වල සාමාන්‍ය පොඩි මිල වැඩිවීම එච්චර මේකට බලපෑමක් කරන්නේ නැහැ. ඉතින් අපිට මේ සියලු කොටස් මිල දර්ශකයේ වැඩි වෙච්ච ප්‍රමාණය අපිට ගන්න පුළුවන් දල වශයෙන් මේ අවුරුද්ද තුල සමාගම් වල කොටස් මිලට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. සමාගම් වල කොටස් මිල පොදුවේ වැඩි වෙලාද අඩු වෙලාද කියන ප්‍රමාණය අපිට මේකෙන් දල අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු මේක බලලා අපිට තව මොන තීරණවලටද එන්න පුළුවන් කියලා. අපි මේක ගත්තොත් එහෙම මේ 2021 අවුරුද්දේ අවුරුද්ද පුරාවට 80%ක් මිල දර්ශකය ඉහළ ගිහිලා තියෙනවා. කියන සැලකිය යුතු ප්‍රමාණයක් මිල සියලු කොටස් මිල දර්ශකයාගේ SPI අගය වැඩි වෙලා තියෙනවා. ලොකුම අඩුවීම ගත්තොත් එහෙම 2022 තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුද්ද මුල තිබුණු අගයට වඩා 30.6ක අඩුවීමක් පෙන්눔 කරනවා. මොකද මේක 2022 තමයි ලංකාවේ ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ. ඒකත් එක්ක තමයි ඒකේ සාමාන්‍ය සැලකිය යුතු පසුබෑමක් වෙලා තියෙන්නේ. අපි මේ වීඩියෝ එකේ මුලින්ම කතා කරේ පහුගිය අවුරුද්දක කාලය තුල සෑහෙන්න වැඩිවීමක් වෙලා තියෙනවා ලංකාවේ සමස්ත කොටස් වෙළඳපොලේ පොදුවේ ගත්තම සෑහෙන්න වැඩිවීමක් වෙලා තියෙනවා. සමාගම් වල මිලත් සෑහෙන්න වැඩිවීමක් වෙලා තියෙනවා. මම මේ පෙන්නලා තියෙන කොටස තමයි ඒ අවුරුද්දට පහුගිය අවුරුද්දට අදාළ වෙන්නේ. මොකද 2020 අපි මෙතන ඉඳලා දැන් ඔක්තෝබර් මාසේ තමයි අපි දැන් ඉන්නේ. ඊට පස්සේ ඒකට මෙතන ඉඳලා අවුරුද්දක් පිටිපස්සට ගත්තොත් එහෙම 2024 අන්තිම මාස දෙකමාරක් අයිති වෙනවා. ඊට පස්සේ මේ 2025 අවුරුද්දේ මේ තාක් කාල සීමාව අයිති වෙනවා. ඉතින් මෙන්න මේ පෙන්නලා තියෙන කොටස් දෙකේ සෑහෙන වැඩිවීමක් තියෙනවා. අන්න ඒ අනුව තමයි අපිට මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ සාමාන්‍ය පහුගිය අවුරුද්දත් එක්ක ගත්තම සැලකිය යුතු වැඩිවීමක් මෙන්න මේ කාලය තුල වෙලා තියෙනවා. සමහර සමාගම් වල මේකේ තියෙන ඒ කියන්නේ මේකේ සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ මේක සාමාන්‍යයක් විදිහට සමස්තයක් විදිහට
කොටස් මිල කොහොමද හැසිරීම කියලා. ඊළඟට අපි මේකේ අවුරුද්දක් විතරක් බලන්නේ නැතුව පොදුවේ අපි බලමු අවුරුදු 10ම අපි බැලුවොත් එහෙම මේකේ සාමාන්‍යයෙන් වර්ධනය වෙලා තියෙන කොච්චර ප්‍රමාණයක් වර්ධනය වෙලා තියෙනවද කියලා. මේක අපි බලන්නේ මේ සියලු කොටස් මිල දර්ශකයේ දර්ශකගිය වෙනස් වුණු ප්‍රමාණය පමණයි. ඒ කියන්නේ ඒ දර්ශකයට බලපාන්නේ හැබැයි කොටස් මිල තමයි. වක්‍රාකාරයෙන් සියලුම කොටස් වල කොටස් වල මිල ඉහළ පහළ යෑම එක එක ප්‍රමාණ වලින් බලපානවා. ඉතින් මෙන්න මේ අවුරුදු 10ක කාල සීමාව තුළ අපි පොදුවේ ගත්තොත් එහෙම අවුරුද්දකට 12.8ක් ගානේ මේක කම්පවුන්ඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ CAGR කියන්නේ කම්පවුන්ඩ් ඇනුවල් ග්‍රෝත් රේට් එක 12.8ක් වාර්තා වෙලා තියෙනවා මේ SPI එක වැඩි උඩුම් ප්‍රමාණය. මෙතන මේ කම්පවුන්ඩ් ඇනුවල් ග්‍රෝත් රේට් එක ගැන අදහසක් නැති කෙනෙක්ට උදාහරණයක් කිව්වොත් එහෙම බැංකුවක රුපියල් 100ක් අපි දැම්ම කියලා හිතන්න අද මේ ඊට 108ක පොලියට අවුරුද්දාන්තිමේ රුපියල් 100ට අමතරව පොලියට හම්බෙන 100 රුපියල් 8 හම්බ වෙනවා. එතකොට ඒ අවුරුද්දට අපි ඒක ගත්තේ නැතුනොත් එහෙම ඊළඟ අවුරුද්ද රිනිව් වෙනවා අපේ මුදල 108ක් විදියට. එතකොට 108ට ආයි ඊළඟ අවුරුද්දේදී පොලිය හම්බ වෙනවා ඒ 108ටම 108ක් ඒ කියන්නේ රුපියල් 8.64ක්. අන්න ඒ විදියට පොලිය එන්න වැඩි වෙනවා. මොකද අපේ තියෙන මුදල එන්න වැඩි වෙන හින්දා. ඒ වුණාට අපේ අර වැඩි වෙන රේට් එක එකම ගාන 108ම තමයි. අන්න ඒ වගේ මෙතන මේ කම්පවුන්ඩ් ඇනුවල් ග්‍රෝත් රේට් එක කියන අන්න ඒක. ඒ කියන්නේ මේ ASPI එක කම්පවුන්ඩ් වෙලා තියෙනවා 112.8ක රේට් එකකින්. ඊළඟට අපි බලමු අපි පහුගිය අවුරුදු 10ම නැතුව පහුගිය අවුරුදු 5 විතරක් අරගමු. 2021 මුල ඉඳලා සාමාන්‍යයෙන් අවුරුද්දකට කොච්චරක් වර්ධනයක් තියෙනවද කියලා ඒක අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් 128.4ක රේට් එකකින් කම්පවුන්ඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ අවුරුදු 5ට සලකලා බැලුවොත් එහෙම කම්පවුන්ඩ් ඇනුවල් ග්‍රෝත් රේට් එක 128.4යි. වාර්ෂිකව 128.4කින් මේක වර්ධනය වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු 5 බැලුවොත් එහෙම මේ 28.4 කියන්නේ සෑහෙන ලොකු වගයක්. පොදුවේ ඒ කියන්නේ පොදුවේ කොටස් වෙළඳ පොලේ සියලු කොටස් මිල දර්ශකගිය 28.4කින් වර්ධනය වෙලා තියෙනවා. පහුගිය අවුරුදු 10 ගත්තත් ඒක 12.8ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. මොකද මෙතන සැලකිය යුතු කාලයක් තියෙනවා ලොකු විශේෂ ඒ කියන්නේ අඩුවීම් තියෙනවා ලොකුවට වැඩි වෙලා නැති අවුරුදු තියෙනවා. ඒ වගේත් එක ගත්තම මේ දර්ශකගිය වෙනස් වීම පහුගිය අවුරුදු 5 ගත්තත් 10 ගත්තත් සැලකිය යුතු ප්‍රමාණ වලින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකෙන් පැහැදිලි ඇති මේ සමාගම් වල මිල එක් සමාගම් කියන්නේ කොටස් වෙළඳ පොලේ සමාගම් වල මිල එදිනදා උච්චාවචනය වුණාට පොදුවේ ගත්තන් පස්සේ සමාගම් වල මිල යම් දීර්ඝ කාලයක් තිස්සේ වැඩිවීමක් තමයි තියෙන්නේ. අනිත් කාරණේ තමයි මේ 2025 අවුරුද්ද ගැන බලලා අපිට තීරණවලට ඇවිල්ලා ආයෝජනය කරන්න පුළුවන්කමක් නැහැ. මොකද මේ කාලෙදී සෑහෙන්න ඒ කියන්නේ පොදුවේ හැම සමාගමක්ම කොටස් මිල වැඩි වුණා. විශාල ප්‍රමාණ වලින් වැඩි වුණා. එතකොට මේ වගේ දේවල් හැම කාලෙදිම වෙන්නේ නැහැ. පොදුවේ හැම එකම වැඩි වෙන්නේ නැහැ. සමහර වැඩි වෙන සමාගම් ඕන කාලෙක අපිට හොයාගන්න පුළුවන් ඒ කාලවලදී වර්ධනය වෙන හොඳ රිටර්න් දෙන සමාගම් තියෙනවා. හැබැයි අර මේ වගේ පොදුවේ ඔක්කොම වැඩි වෙන කාල අපිට කලාතුරකින් තමයි එන්නේ. ඒකින්ද මේ වගේ කාලයක් ගැන විතරක් බලලා ආයෝජන තීරණ
ගන්න එපා. හොඳ අධ්‍යයනයක් කළා කොහොමද වෙන්නේ කියලා මේක අධ්‍යයනයක් ඇතුව අපි ආයෝජනය කරොත් තමයි වඩා හොඳ වෙන්නේ. ඒ වගේම මේකේ ASPI එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් අපිට පොදුවේ යම් පිච් එකක් විතරයි. ඒ කියන්නේ එතකොට එක් සමාගම්වල පර්ෆෝමන්ස් එක එක් සමාගම්වල මේ ලාභ ලැබීම් ඒවත් එක්ක මිල වැඩිවීම මීට වඩා සෑහෙන ප්‍රමාණවලින් වෙනස් වෙන්න පුළුවන්. සමහර ඒවා තියෙන්න පුළුවන් මේ සෑහෙන ඒ කියන්නේ 20 මේ 2024 අන්තිම හරියේ ඉඳලා වුණත් තාම එහෙම ඒ එච්චරම මිල වැඩි වුන් නැති සාමාන්‍ය එකම තැන වගේ තියෙන සමාගමුත් තියෙනවා. ඒ වගේම සෑහෙන ප්‍රමාණවල වැඩි වුණු සමාගමුත් තියෙනවා. මේ පහුගිය කාල සීමාව මොන කාල සීමාවක් ගත්තත් එහෙම තමයි. ඒකින්ද ඒ වගේ අපි හොඳ අධ්‍යයනයක් කළා අපි සමාගම් තෝරගත්තොත් එහෙම සෑහෙන ප්‍රතිලාභයක් ගන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. ඒ වගේම හරියට අපේ අවදානම රිස්ක් එක මැනේජ් කරගත්තොත් කළමනාකරණය කරගත්තොත් ඒ වගේ රිටර්න් එකකට යන්න පුළුවන්කම තියෙනවා. මාකට් එකේ මොනවා හරි අඩු වෙන කාල සීමාවක වුණත් එක්කෝ අපේ සමාගම්වල කොටස් මිල වැඩිපුර ඒ කියන්නේ අඩු වෙන්නේ නැති ස්ථාවරව තියෙන සමාගම් කීපයක දාලා හෝ එහෙම නැත්නම් මේකෙන් යම්කිසි ප්‍රමාණයක් අරන් එළියට අරගෙන වෙන ආයෝජනයකට යමු වෙලා හරි අපිට අපේ ප්‍රාග්ධනය රැකගන්න සහ වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. අපි කතා කරමින් ඉන්නේ මේ කාලේ වගේ ලොකු රිටර්න් හැමදාම ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඊළඟට අපි බලමු ඉන්වෙස්ට්මන්ට් වලදී අපිට හම්බෙන වාර්තාගත රිටර්න් අරන් තියෙන්නේ මොන වගේ පුද්ගලයෝද කියලා. මොහු කවුද කියලා කවුරුත් දන්නේ නැති ඒ කියන්නේ ආයෝජන ගැන ඉගෙන ගන්න එන කෙනෙක් සාමාන්‍යයෙන් මුලදිම කෙනෙක්ට මුලදිම හම්බෙන චරිතයක් තමයි මේ වොරන් බෆට්. ලෝකේ විශිෂ්ටම ආයෝජකයා විදියට සලකන්නේ මොහු. ඉතින් වොරන් බෆට් කොච්චර ප්‍රමාණයක රිටර්න් එකක් අරන් තියෙනවද කියලා බලමු. ඔහුගේ ආයෝජන කාල සීමාව බැලුවන් පස්සේ අවුරුදු 60කටත් වැඩි කාල සීමාවක් තුල ඔහු ආයෝජනය කරනවා. ඔහු අරන් තියෙනවා සාමාන්‍යයෙන් වාර්ෂිකව ආසන්නව 20%ක වගේ රිටර්න් එකක්. ඒ කියන්නේ මම කලින් කතා කර compound annual growth rate එක. ඒ කියන්නේ ඔහුගේ කැපිටල් එක අවුරුද්දකට 120ක් ගානේ වර්ධනය වෙලා තියෙනවා. හැම අවුරුද්දෙම 120ක් නැතුව ඇති අඩු වැඩි වෙලා ඒකේ අවුරුදු 60 තුල සාමාන්‍යයෙන් 120ක් ආසන්න වශයෙන් ඔහු වාර්තා කරලා තියෙනවා. මොහු තමයි පීටර් ලින්ච්. මෙයා ගැන නම් මෙච්චර වැඩි දෙනෙක් දන්නේ නැතු ඇති. මොහු ඇත්තරම ෆන්ඩ් මැනේජර් කෙනෙක් විදියට තමයි වැඩ කරලා තියෙන්නේ. ෆන්ඩ් මැනේජර් කියන්නේ එක ෆන්ඩ් තියෙනවා. දැන් ලංකාවේ තියෙන ETF EPF වගේ ඒ වගේ එක ෆන්ඩ් තියෙනවා, අරමුදල් තියෙනවා ලෝකේ. මොහු අන්න ඒ වගේ එකක් ඇමරිකාවේ මැනේජ් කරලා තියෙනවා අවුරුදු 13ක් තිස්සේ. ඒ අවුරුදු 13ේදී ඔහු වාර්තා කරලා තියෙනවා 100ට අවුරුද්දකට 129.2ක වගේ compound annual growth rate එකක්. ඒ මේ කාල සීමාවත් එක්ක බැලුවන් පස්සේ සෑහෙන්න ලොකු රිටර්න් එකක්. මොකද 29.2ක් අවුරුදු 13ක් තිස්සේ ගන්නවා කියන්නේ 29.2ක සාමාන්‍යයක් අවුරුදු 13ක් තිස්සේ ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් ලොකු achievement එකක්.
මෙයා මැනේජ් කරලා තියෙන ෆන්ඩ් එක තමයි මැගලන් ෆන්ඩ් එක. ඒක තමයි ඔහු ෆන්ඩ් මැනේජර් කෙනෙක් විදියට ඉන්න කාලේ මේක මේ වගේ වාර්තාගත රිටර්න් එකක් වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේවත් එක්ක ඔයා බලන්න ඔයාට අවුරුදු කීයක් තුල කොච්චර ප්‍රමාණයක රිටර්න් එකක් ගන්න පුළුවන්ද? අවුරුදු කීයක් සාමාන්‍යයෙන් ඉන්වෙස්ට් කරලා අවුරුද්දකට කොච්චර රිටර්න් එකකින් මේ ඔයාගේ තියෙන කැපිටල් එක වර්ධනය කරගන්න පුළුවන්ද කියලා ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ඒක තීරණය වේවි ඔයාගේ තියෙන කැපිටල් එකේ ප්‍රමාණය සහ ඔයා මේ ගැන අධ්‍යයනය කරන ප්‍රමාණය වැඩි වුණොත් එහෙම පුළුවන් වෙයි අඩු කාල සීමාවක් තුළ වැඩි ප්‍රසන්ටේජ් එකකින් ඔයාගේ කැපිටල් එක වර්ධනය කරගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. thank you හැම දිනාටම අපිත් එක්ක සම්බන්ධ වුණාට සුබ දවසක්.